ජෙස්ට් එක හෙල්මට් එක ගැලවුවා මචං. කවුද ගැහුවේ කියලා නම් මම දැක්කේ නැහැ. ඔව් ජෙස්ට් මේ අවස්ථාවේ රංගනයෙන් දායක වෙනවා අපිට පේනවා. සෝරි නර්තනයෙන් දායකත්වයක් සපයනවා කස්ටම් එකට. තවල්ලිගේ සයිලන්ට් පාරක් අම්මී බං. හරි. දැන් පීක් කොහමද ලස්සනයිද? අන්න මම දන්නෙත් නෑ මොකක්ද උනා. ඕයි ඒක. අන්න අර විතරයි ඉන්නේ ජෙස්ට් බාවපන් ඕක උඹත් එක පුදුම ඇරියස් එකක් තියෙන්නේ උඹට ගහන්නමයි හදන්නේ ජෙස්ට්. හරිනේ අමාරුව. බලමුද? මේ මැච් එකෙන් පස්සේ බලමුනේ. කවුන්ට් එක නෙමෙයි මේ කැරක්ටර් ටික. අඩෝ මහියා බොසා. හලෝ after long time. ඔලුවක් කන්න නැද්ද සුද්දා? ළමයි ෂෙයා පාරක් ඕනේ YT පැත්ත. Facebook පැත්ත. අම්මෝ සයිලන්ට් පාරක් පළවෙනි ෂොට් එකම. අම්මට ජෙස්ට්ට මං හිතන්නේ එතන වෝල් සෝරි ගන් ස්විච් එක මොකුත් කරගන්න බැරුණා ශවීගෙන් වැදුනා. නැතු එන්න එපා කස්ටම් වලට ඊට පස්සේ අපි ටිපර් වෙනමේ. ශවියා හෙල්මට් දාලා පොර වගේ ඉන්නවා. කායි ජෙස්ට් එක හෙල්මට් ගැලවිලා ගියා මේ පැත්තෙන්. ජෙස්ට් එදත් 3ක්ද 4ක්ද කාලා කම්බැක් එකක් දෙන්න ගියා. එදා වාලා හිටියේ නෑ. ඒ හින්දා මං අද ඔන්න ජෙස්ට් කලින්ම ගෙන්නුවා. Facebook ළමයි ලයිව් එක ලයික් එකක් දාමු. අම්මේ හරි ජෙස්ට්ට බොඩි ෂොට් එකක් ඇදුනා. HP හොඳටම ගියා මචං. YT පැත්තේ 300ක් ඉන්න සෝරි Facebook පැත්තේ 300ක් ඉන්නවා ලයික් 150යි. ඉතුරු 150ම ලයික් කරලා නේ ලයිව් එක ලයික් එකක් දාමු. අයියෝ ආ ටිපර් දායේ දන්නවනේ. ටිපර් වෙන්නේ නැහැ සුද්දා බම. බෝල් ස්පීඩ් එක නම් මචං කුපිරියක් ආ. EX ජනියාට කතා කරා ජනියාගේ රිප්ලයි නෑ බා. ඌ නිදිද කොහෙද බන් තාම. තවල්ලිගේ සයිලන්ට් පාරක් අම්මී බං. හරි. මේ යාඩ්‍රොප් ඕෆ් කරත් වැටෙනවා බම් මේ. ලෙක්සිඩංගි thank you donation වලට කෙල්ලේ. අම්මට හුඩු ඒ මොන සක්කිලි පාරක් දේ වැදුනේ. පැනල ඇත්තේ දුර ඉඳලා දුන්න ඔලුවට මචං කොල්ලෙක්. ඊට පස්සේ අනිත් කොල්ලත් ගැහුවා. අඩෝ බොක්ක මර්ඩර් ජැක් හයි. ඇවිල්ලා ඉන්න හතර මචං හරි කපටි හතරක් ඇවිල්ලා ඉන්නේ. මොකද්ද බෙල් එකක් වදින්නේ TikTok එකේ සුද්දා. ඒකර thank you donation වලට let's thank you. රණුවා thank you. මේ රණුවා කියන්නේ SLR රණුවද නෑනේ. අම්මට ජෙස්ට් උඩත් යනවා මචං. HP ගේයින් එක දැන් ඉස්සර වගේ වැඩි වෙන්නේ නැහැ. HP ගේයින් එකේ මං හිතන්නේ හෙල්ත් වැඩි වෙන එක ටිකක් ලෝ කරලා තියෙන්නේ. ජෙස්ට්ට පට්ට හાર્ඩ් මැච් එකක් සෙට් වෙලා තියෙන්නේ මචං. හැමෝම ලයිව් එක ලයික් කරමු Facebook YouTube. Facebook පැත්තේ ෂෙයා 97යි ෂෙයා 100ක් කරමුද කොල්ලනේ. ඔය කවුද ඉන්නේ? මේ ඉන්නේ INF ජෙස්ට්. මේ කොල්ලා ගැහුවා ජෙස්ට්ට දැන් දෙපාරක් ඈ. හැම කස්ටම් එකේම එකෙක් ඉන්නවා මචං ගහන. ඌ හයිලයිට් වෙනවාමයි එනිමි පැත්තේ. එක්ක ඌ දෙපාරක් තුන් පාරක් ගහනවාමයි. හරිද? ජෙස්ට්ට හાર્ඩ් මැච් එකක් සෙට්ලා ඉන්න හොඳ වන් ටැපර්ලා ටිකක් ඉන්නවා එහා පැත්තේ. කයිද දන්නෙත් නැහැ. එයා ඉන්නවා එයා වැඩ ෂාන්. ඩාර්ක් ෆේඩ් බොසා. ගැම්ම කල්ලමු
වෙනසක් කරමු සුද්දා. ඇවිල්ලා ඉන්නේ උන්ගේ ජම්ප් එකයි ට්‍රොපිකල් පාරකුයි වැදුනොත් නම් ජස්ට් ලෙෆ්ට් මේම් කවුද ඇපෙක්ස් මචං කස්ටම් එක ගිරුණාම ගිෆ්ට් දාපන් සුද්දා ඒක එක එක වද්දි කනට අමාරුයි සුද්දා. thank you ඇපෙක්ස්. අම්මෝ අයියෝ මගේ ඔළුව කරුත් යනවා මචං කංග වේනවා. ඕයි ඇපෙක්ස් බොසා මොකුත් නෑ මගේ ඔළුව රිදෙනවලු. එහෙමද ලෙක්සිට කියලා බාම් ටිකක් ගා ගන්න මේ අම්මේ මුගේ සයිලන්ට් පාරවල් මචං එදත් කොහමයි ඈ අදත් පටන් ගද්දිම සයිලන්ට් පාරක් ගහලා පටන් ගත්තා ජෙස්ටරයා. අප්මඩ සිටි ඔක්කම් පිටියේ සුපිරි දිලින වෙලා ඉන්නේ ඈ. ඕපන් එක බං ගන් ස්විච් එක වැඩ කරේ නෑ. මොනනද ජෙස්ට ගහන්නේ මොලෙන් කියන උන් පිළිගන්නේ. එහෙම නෙමෙයි මං කියන්නේ අර ගහන සමහරක් තැන්වල බලහන්කෝ ගහන්න නැතුව කව එකක් ගන්න බෑ. මං එහෙමනම් ගහනවා අනිත් අයත් එහෙම තමයි ආපු අය. ඒ ඉච්චර වෝල් ගොඩක් එකපාර වදින්නේ කොහොමද බං? මචං පීක් කොහමද ලස්සනයිද? අන්න මම දන්නෙත් නෑ මොකක්ද උනා. ඕයි ඒක. ජෙස්ට ගැම්මක් අල්ලයිද බලමු සගෝ. මේ සයිලන්ට් නම් ජෙස්ට තමයි ඈ. අප්පගේ සයිලන්ට් පාරවල් ටික ගන්න බං ගහන්නේ. සිටප් පෝල් එක වැදුනද මම දැක්කේ නෑ. අර වැග කනවා මචං අර බලා උගේ මූවමන්ට් එක මේ බඩ ගන්නවා. කම්බිරිය සුපිරි දිනට තව ටිකක් වදිනවා. නයිස්. අම්මේ ෂවි තුන් පාරක් ගහලා ටින් කරන්න මේ ඇවිල්ලා තියෙනවා. ඒ ටූර්නමන්ට් වලටත් ඔයාලට රෙජිස්ටර් වෙන්න මම රෙජිස්ට්‍රේෂන් පෝස්ට් දාන්නම්. පේජ් වල දාන්නම්. ඒවට රෙජිස්ටර් වෙන්න ඕගනයිස් කරන්න වෙන කට්ටියක්. රෙජිස්ට්‍රේෂන් ෆී නෑ. ඔයාලට කෙලින්ම එන්න විතරයි තියෙන්නේ. සාමාන්‍ය වීක්ලි මන්ත්ලි වගේ ටූර්නමන්ට් තියෙන්නේ. රෙජිස්ට්‍රේෂන් ෆ්‍රී. wow nice. ටූර්නමන්ට් ගහන්න කොල්ලෝ. මම කාස්ටිං කරනවා. ඒ කියන්නේ ලයිව් දෙනවා. දෙකයි. අන්න අරු තමා මචන් ඩයල් එක ෂවි. ඌ කපටි ආවා. යස්තරයා පයිලකන් ඉඳලා දෙනවා ඌ. ඔකට තිරණ කියන්න එපා කුක්කුවා කියපල්ලු. ඇයි ඒ? මොනනදත් උන් එක ටීම් එකේ ඉන්න මේ අර යුනිස්ටා නම් මචං සුපිරි බඩුවක් ඈ. මොන මෝල් අමාරු කාර්යයක්ද කොහෙද? D4 ජෙට් කලින් යහුවානේ. ආයෙ බෑ. අරු කැරගෙන බා. අන්න අරු විතරයි ඉන්නේ ජෙස්ට් බාවපන් ඕක උබත් එක පුදුම ඇරිය. අරු විතරයි ඉන්නේ ජෙස්ට් බාවපන් ඕක උබත් එක පුදුම ඇරියස් එකක් තියෙන්නේ උඹට ගහන්නමයි හදන්නේ ජෙස්ට් ඈ. හරිනේ අමාරුව. හරිනේ යන්න. chance එක දෙනවා. හැබැයි PC ම කියලා කරන්නේ නැහැ සුද්දා. PC ම කියලා කරන්නේ අම්මෝ ඊට පස්සේ කේස්. නෑ ට්වින්ස් ලා නෙමෙයි.
අර එකෙක් වහලෙත් එක්ක මේ වහලේ ඉන්න එක බහැපම් බිමට බහැලා ජෙස්ට් එක හෙල්මට් එක ගැලවුවා මචං කවුද ගැහුවේ කියලා නම් මම දැක්කෙත් නෑ ඔව් ජෙස්ට් මේ අවස්ථාවේ රංගනයෙන් දායක වෙනවා අපිට පේනවා නේ සෝරි නර්තනයෙන් දායකත්වයක් උත්සාහ පේනවා කස්ටම් එකට අයියෝ පනිද්දිම දුන්නා නේද ඉතින් බලමු ජෙස්ට් සයිලන්ට් පාරක් මෝ බං හාව වගේ ආ ඇගවල් නම් කන්න එපා අපිරියයි අර අදින මෑ සබියා වරෙන් අපෝ අම්මගේ රෂ් එකක් මචං මේ කොල්ලෝ හතර දෙනා දෙන්නේ අය පන්නපා මේ වෙස්ට් එක ගැලවෙනවා ඒ අම්නේ බං අක්ක පුත්තු වගේ කැරගෙනවර මදුරු වගේ බා සාගතෙන් ඉන්න මදුරුවෝ ඉන්නේ මචං අනේ අම්නේ මේ බලපන් මේ ජෙස්ට් මල්ලි උඹට ලේසි වෙන්නේ නැහැ මුන් හතර නම් ඈ මේ පන්න බලන් ඉන්නේ ඔය උට පොඩ්ඩක් සෝන් එකට එන්න දීපන් බං මනුස්ස වගේ හැසිරෙන්නේ නැතු අම්මට එකයි අචා යක්ක පුත්තු හතරක් ඉන්නේ හැ පැත්තියා ඩීෆෝජෙට් කලින් ගැහුවානේ මල්ලි ආයෙ බෑ ස්පෑම් කරන්න එපා මල්ලි අනේ අම්මී බම් මී ඔක්ක පුත්තු වෙන වේගේ අඩේ එකයි බොසා එකයි නයිස් නයිස් උන්ට වන් බුලට් බං ගහපන් ජෙස්ට් ඔක මහපන් මට මල පැනලා ඉන්නේ මචං මචං ගැම්මක් මචං කායි ගන් ස්විච් එක පට්ටනේ මේ කො අනිත් කට්ටිය එන්න ගේමට එච්චරයා ගම හරහා දුවනවා වගේ බා ඉබ්‍රදිල්ලා පිටිපස්සෙන් ආවා අම්මේ සයිලන්ට් පාරවල් ටික බම් මේ අක්ක පුතාගේ අන්න මචං හෙල්මට් එක ඔන්න මෙන්න තියෙන ජෙස්ට් එකේ අප්ඩේට් කරගන්නවා ෂේප් එකේ යමන් අය මල් දෙදී මෙතන කොල්ලෝ ගහනවානේ අයියෝ හරි මචං මූවමන්ට් එක වෝල් ස්පීඩ් එක සයිලන්ට් පාරවල් ටික ගැන වචනයක් තියන්න ජෙට් එකගේ ෆෑන්ස්ලා අම්මට මේ අර සානාගේ හරි සාන නෙමෙයි සවියාගේ ෂොට් එක බලහන් කන හරහා යන්නේ ආ Triple kill. කම්පිටිය සුපිරි දිනන ලාස්ට් ප්ලේයර් තිරින come on ඉරිනා මචං මේ අවස්ථාවේ වැදුන්නේ බලමු කතඩ එමුලේටර් එක මම දන්නෙත් නෑ PC specs මම දන්නෙත් නෑ මම ජෙස්ට් එකේ මොකුත්ම දන්නේ නෑ මම ජෙස්ට් එකේ ෆෑන් කෙනෙක් එච්චරයි ඉරිනා මං හිතන්නේ ලාස්ට් ප්ලේයර්ත් එක්ක කුචු හොතා හේ සීන් එකක් යන්නේ මචං දෙන්නට දෙන්න කොනිත්ත ගන්නවා කුචු කවා ගන්නවා චුට්ට බොඩියට පොඩ්ඩක් ඉතින් බලමු ඔළුව ගලවයිද බොඩිය ගලවයිද කියලා හරි ඒස් එකක් කේක් ජෙස්ට් කන්න නැතුව ඉවර කරපන් සුද්දා වව් දී ගන් ස්විච් එකත් එක්ක සයිලන්ට් පාරක් හරි ලස්සනයි very good come on මොක්කම් පිටියේ සුපිරි දිලින
තිලින කමෝන් පිලින කට්ටිය මේක ෂෙයා පාරක් දාන්න අම්මෝ සයිලන්ට් පාරක් ඒ කනලග ඕ අය සයිලන්ට් පාරක් the last player guys සයිලන්ට් යකෝ කහබන් ඔක්කොම පිටි සුපිරි තියෙන අය සයිලන්ට් පාරක් සයිලන්ට් නම් ජෙස්ට් නම් සයිලන්ට් යකෝ උගේ ආච්චි වැහුණා නේද ඔක්කොම පිටි සුපිරි තියෙනවද මේවට තමයි මහත්තයෝ මට නගින්නේ වින්න එකක් එක්ක INF ජෙස්ට් කිල් 31ක්